මන් දැන් මේ කියන්න යන වැරද්ද තමයි ඔයාට එක දිගට views නොෙන්න බලපාන ප්‍රධානම වැරද්ද. මේක subscribersලා මිලියනයක් ඉන්න මේ channel එකනොත් subscribersලා 16000ක් ඉන්න මේ channel එකනොත් 90%ක්ම පොඩි channel වලනොත් කරනවා. ඒත් මේකේ බලපෑම ලොකුවටම සිද්ධ වෙන්නේ ඔයාගේ channel එකේ ඉන්න subscribersලා ප්‍රමාණය අඩු වෙන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඒ වැරද්ද මොකක්ද? ඒ වගේම ඒ වැරද්ද ඔයා කරද්දී algorithm එක දකින්නේ කොහොමද? ඒ වගේම ඔයා ඒ වැරද්ද කරන එක viewer දකින්නේ කොහොමද? මේක ලොකු channel එකකට වඩා පොඩි channel එකකට භයානක වෙන්නේ මොන හේතුවක් හින්දාද? ඒ වගේම ඔයා මේ වැරද්ද කරද්දී ඔයා මේ panic loop කියන තත්ත්වෙට වැටෙන්නේ කොහොමද? ඒ වගේම ඇත්තටම ඔයා මේ වැරද්ද නොකර හරියටම කරන්න ඕනේ මොකක්ද කියලා වගේම අවසානයේදී මම ඔයාලට කියනවා මේ සේරම දේවල් එකතු කරගෙන ඔයා ඊළඟ වීඩියෝ එකක් නිර්මාණය කරන්න කලින් ඔයා අහන්න ඕන එකම එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් ඔයා මෙන්න මේ ප්‍රශ්නේ ඊළඟ ඔයාගේ වීඩියෝ එක හදන්න කලින් ඇහුවොත් ඔයාටත් පුළුවන් මේක මේ පෙන්නලා තියෙනවා වගේ views 100 ගාණක් වගේ චූටි ගාණක් එන්න තියෙන වීඩියෝ එකක් views 1000 ගණන් ලක්ෂ ගණන් බවට පරිවර්තනය කරන්න. ඉතින් මෙන්න මේ question එක මොකක්ද මේ ප්‍රශ්නේ මොකක්ද කියන එක දැනගන්න කලින් අපි මුලින්ම හරියටම දැනගන්න ඕනේ මේ වැරද්ද මොකක්ද කියන එක. ඉතින් මෙන්න මේ වැරද්ද තමයි හරි පැහැදිලි promise එකක් හරි පැහැදිලි plan එකක් නැතුව randomly videos upload කරන එක. මේක ඇත්තටම මේ කියනවට වඩා මේක ටිකක් බරපතලයි. ඒක වෙන්න හේතුව තමයි මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි niche hopping අනිත් එක තමයි sub niche hopping කියලා කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේකයි. niche hopping කියලා කියන්නේ ඔයා නිකම්ම වීඩියෝස් දානවා එක niche එකක් ඇතුළේ ඒවත් ඉන්නේ නැහැ. ඒ කියන්නේ එක දවසක ඔයා vlogs දානවා, තවත් දවසක ඔයා cooking video එකක් දානවා, තවත් දවසක traveling, ඊට පස්සේ තවත් දවසක තවත් මොනවා හරි මෙන්න මේ විදිහට ඔයා එක එක දවසට එක එක විදිහේ වීඩියෝස් දානවා. මෙන්න මේක තමයි niche hopping කියලා කියන්නේ. එක niche එකක නැහැ එක එක niches වල පයින්නවා. ඊළඟට sub niche hopping කියලා කියන්නේ ඔයා එක niche එකක් ඇතුළේ ඉන්නවා. උදාහරණයක් විදිහට මම මෙතන අරන් තියෙන health niche එක. ඒතර ඔයා health niche එක ඇතුළේ ඉන්නවා. හැබැයි එක sub niche එකක් ඇතුළේ ඉන්නේ නැහැ. ඔයා එක එක sub niche වලට පයින්නවා. උදාහරණයක් විදිහට අද ඔයා eye ගැන වීඩියෝ එකක් කරනවා. හෙට ඔයා blood sugar ගැන වීඩියෝ එකක් කරනවා. අනිද්දාටවා තවත් මොකක් හරි machine එකක් හරි මොකක් හරි දෙයක් ගැන කරනවා. අන්න ඒ විදිහට එක එක විදිහේ sub niches වලට පයින්නවා. ඒතර මෙන්න මේකට තමයි niche hopping සහ sub niche hopping කියලා කියන්නේ. ඉතින් මේ தත්ත්වය එන්නම දරුණු වෙනවා මේ YouTube algorithm එක මේක treat කරන්නේ කොහොමද කියන එකත් එක්ක මම ඒකට උදාහරණ ඇතුවම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. කොහොම නමුත් තව මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ channel එකේ views එන්නේ නැත්නම් එහෙම නැත්නම් ඔයාට views අඩුයි නම් මොනවා හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේකට ඇත්තටම ගොඩක් වෙලාවට හේතුව ඔයාගේ channel එකේ ඔයා දාන වීඩියෝ එක මේ content එක වැරදි හින්දා එහෙම නැත්නම් ඒක සවුත්තු හින්දා නෙමෙයි. මේක ඇත්තටම වෙන්න ප්‍රධානම හේතුව තමයි YouTube එකට ඔයා ඇත්තටම මේ වීඩියෝස් හදන්නේ මොන audience එකටද කියලා හරියට අඳුරගන්න බැරි වෙන එක. ඉතින් ඔන්න ඔය reason එක හින්දා තමයි ඔයාගේ වීඩියෝස් ඇත්තටම ලොකු මිනිස්සු ප්‍රමාණයක් අතරට YouTube එක අරගෙන යන්නේ නැත්තේ. ඉතින් දැන් අපි බලමු මේ වැරද්ද මේ sub niche හෝ niche හරි මොකක් හරි එකක ඔයා එකින් එකට පයින්නවා එකක consistent නැතුව ඉන්න එකෙන් ඇත්තටම මේක YouTube කොහොමද දකින්නේ කියන එක. මෙතනදී YouTube ඔයාගෙන් අහන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඇත්තරම ඔයා මේ channel එක කරන්නේ කාටද? ඔන්න ඕක තමයි YouTube එකට වැදගත් වෙන්නේ. ඔයා කාටද මේ channel එක කරන්නේ කියන එක. ඔයාට clear නම් ඔයා ඇත්තරම මේ කාටද මේ channel එක කරන්නේ කියන එක. ඒතකොට YouTube එකටත් ලේසි. ඔයාගේ ඒ channel එක ඒ අවශ්‍ය කරන audience එක අතරට ගෙනියන්න. ඉතින් මෙන්න මෙතනදී ගොඩක් අය කරන දෙයක් තමයි එකපාරක් අපි එක වීඩියෝ එකක් දානවා ඊට පස්සේ ඒ වීඩියෝ එක හොඳට views ආවට පස්සේ අපි ඒකෙන් වෙන එකකට යනවා වෙන වීඩියෝ එකක් දානවා. දැන් ඒකට හොඳම උදාහරණය තමයි මම මෙතන මේ අරන් තියෙනවා එක ඇත්තම channel එකක උදාහරණයක්. මේ channel එකේ ඔයා බැලුවොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මෙතන මෙයා වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ වීඩියෝ එකට views 1,23,000ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ආ දාපු වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එකට views 1,700යි ඇවිල්ලා තියෙන්නේ. ඔයා හොඳට බැලුවොත් එහෙම ඔයාලට පැහැදිලිව පේනෙයි මෙතන මෙන්න මේ වීඩියෝ එක කරලා තියෙන්නේ අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි පාලනය කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම කියන මාතෘකාව යටතේ. හැබැයි ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක කරලා තියෙන්නේ අද වැඩේ හෙටට කල් දානවාද කියලා වෙනම මාතෘකාවක් ඔස්සේ. ඒතර මේ වීඩියෝ එක යන්නේ එක audience එකකට මේ වීඩියෝ එක ඇත්තටම බලන්නේ තවත් audience එකක්. ඉතින් ඔන්න ඔහොම වෙනකොට YouTube එකට ඇත්තටම අමාරුයි මේ දේ හරියටම කරන්න. ඒකට හේතුව තමයි YouTube එක විසින් දැන් අපි උදාහරණයකට හිතමු මෙන්න මේක අපි මෙහෙම ගමුකෝ. හරි. අපි මෙහෙම ගමු මේක. දැන් හිතන්න මෙන්න මේ 1 ලක්ෂ ගාණක් බලපු වීඩියෝ එකේ audience එක තමයි මේ කළු පාට කට්ටිය. හරිද? එතකොට මෙන්න මේ topic එකට අදාළ කට්ටිය තමයි මේ රතු පාට කට්ටිය. හරිද? දැන් මෙයා මොකද කරන්නේ? මෙයා මෙන්න මේ වීඩියෝ එක දාලා මේකට ලොකු views ප්‍රමාණයක් එනවා. ඒ එකතු වෙන්නේ කවුද? මෙන්න මේ කළු පාට කට්ටිය. හරිද? හැබැයි ඊට පස්සේ ආ මොකද කරන්නේ? මෙන්න මේ වීඩියෝ එක දානවා. එතකොට ඒ වීඩියෝ එක ඇත්තටම පෙන්වන්න ඕනේ මෙයාලට. හැබැයි
දැන් channel එකට එකතු වෙලා ඉන්න මෙයාලා ඉතින් ඒ හේතුව නිසා YouTube එක මොකද කරන්නේ මේ වීඩියෝ එක ගිහිල්ලා පෙන්නනවා මෙයාලට. මොකද channel එකේ එකතු වෙලා කලින් එකතු වෙලා ආවේ මෙන්න මේගොල්ලෝ හින්දා. ඉතින් අන්න ඒ වගේ වුණාම දැන් මේගොල්ලෝ මේ අපි මේ කතා කරපු මෙන්න මේ දෙවනියට කරපු වීඩියෝ එක ක්ලික් කරන්නේ නැති නිසා YouTube එක මොකද කරන්නේ ඒ වීඩියෝ එක තව දුරටත් ගොඩක් අයට ප්‍රොමෝට් කරන එක නවත්තලා දානවා. ඒකට හේතුව මොකද? මෙයාගේ කලින් වීඩියෝස් බලපු කට්ටියම එයාගේ අලුත් වීඩියෝ එක ප්‍රතික්ෂේප කරන එක. ඉතින් ඔන්න ඔහොම වුණාම ඔයාට channel එකේ subscribersලා කොච්චරක් ඉන්නවද ඔයා මොන වගේ කෙනෙක්ද කියන එක අදාළත් නැහැ. ඔයාගේ viewers ළම ඔයාගේ channel එකේ වීඩියෝස් ප්‍රතික්ෂේප කරනවා නම් එතකොට YouTube එකට අමාරුයි මේ වීඩියෝස් එක දිගටම ප්‍රොමෝට් කරන්න. ඉතින් ඔන්න ඕක තමයි ඇත්තම හේතුව මෙන්න මෙතන මේ විදියට සිද්ධ වෙන්නේ. එතකොට මේක ඔයාගේ channel එකටත් එක එක ආකාර වලට බලපානවා. මොකද ඔයාගේ channel එක පොඩි වෙන්න මේකේ භයානකත්වය එන්නම දරුණු වෙනවා. මෙයාගේ channel එකේ subscribersලා 16000ක් ඉන්නවා. එයාට ඒක shape එකේ මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි subscribersලා 1000ක් ඉන්න channel එකක් නම් 5000ක් ඉන්න channel එකක් නම් ඒක තවත් කරන්න අමාරු වෙනවා ඔයාට. එතකොට දැන් අපි බලමු මේක කොහොමද viewerට බලපාන්නේ කියලා. viewer කොහොමද මේක දකින්නේ කියලා. අපි උදාහරණයක් විදිහට ඔයාව ගමු. දැන් ඔයා අපේ මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ channel එක subscribe කරලා හෝ නැතුව. දැන් ඔයා මේ වීඩියෝ එක බලනවා කියලා කියන්නේ ඔයාට ඇත්තටම අවශ්‍ය කරන්නේ මේ YouTube සම්බන්ධයෙන් ඉගෙන ගන්න. එතකොට මම අද YouTube ගැන මෙන්න මේ වගේ වීඩියෝ එකක් කරලා හෙට මම කරනවා වෙනස්ම විදිහක හිතන්න මගේ vlog එකක් හරි මොකක් හරි එකක්. දැන් ඒක ඇත්තටම ඔයාට වැදගත් නෑනේ. ඔයා මේ channel එක subscribe කරනවා නම් ඇයි subscribe කරන්නේ? මේ වගේ වීඩියෝස් තවත් බලන්න. සරලවම කිව්වොත් ඔයාට ඕන කරන්නේ අද ඔයා මේ බැලුවා වගේ වීඩියෝස් තවත් ඉස්සරහට බලන්න. අන්න ඒ හේතුව හින්දා තමයි ඔයා channel එකත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම ඔයාට මෙන්න මේ වගේ වීඩියෝස් තව පෙන්නුවොත් තමයි ඔයා ඒවා ක්ලික් කරන්නේ. ඒ නැතුව වෙන මොනවා හරි වීඩියෝස් ඔයාට පෙන්නනවා නම් මගේ channel එකෙන් ඕනම වෙලාවක එතකොට ඔයා ඒ වීඩියෝස් ක්ලික් කරන්නේ නැහැ. මොකද මේක තමයි මෙන්න මේ වගේ content තමයි ඔයාට ඕන කරන්නේ. ඉතින් ඒ නිසා ඔයා කරන්නේ එතකොට මේ වගේ වීඩියෝස් දිගටම බලන එක. ඉතින් ඔයා මතක තියාගන්න ඕන ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒ තමයි මිනිස්සු ඔයාව subscribe කරන්නේ නැහැ. මිනිස්සු ඇත්තටම subscribe කරන්නේ ඒගොල්ලොන්ට ඕන කරන outcome එක. ඒ කියන්නේ ඔයා වුණ subscribe කරන්නේ මාව නෙමෙයි. ඔයාට ඕන කරන මෙන්න මේ content type එක. ඔයාට ඕන කරන්නේ YouTube educational videos. ඉතින් ඔයා subscribe කරන්නේ අන්න ඒ YouTube educational videos ගන්න නැතුව මාව නෙමෙයි. මේ කිසිම දෙයක් නෙමෙයි. ඔයා subscribe කරන්නේ අන්න ඒ outcome එක. ඉතින් ඒ නිසා ඔයාත් මතක තියාගන්න ඔයා YouTube කෙනෙක් හැටියට ඔයා contents create කරනවා නම් අන්න එතනදී ඔයාගේ contents ඔයා create කරන්න ඕන කරන්නේ ඔයාගේ audience එකට ඕන කරන contents. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් අපි බලමු ඇයි මෙන්න මේ පුංචි වැරද්ද පුංචි channels වලට වැඩිපුර ලොකුවට බලපාන්නත් ලොකු channels වලට අඩුවෙන් බලපාන්නත් හේතුව කියන එක. ඒකට ප්‍රධානම හේතුව තමයි ලොකු channels වලට experiments කරන්න පුළුවන්. මොකද යාගේ එකතු වෙලා ඉන්න audience එකේම ලොකු numbers ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි අර 1 million ගහපු channel එක අරගෙන බැලුවොත් එහෙම මෙන්න මේ 1 million ගහපු channel එකේ මෙතන මෙයාලම මිනිස්සු ලක්ෂ 10ක් හරියටම ගත්තොත් 1,50,000ක්ම මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. already යාගේ audience එකේ. එතන subscribers ලාම ඉන්නවා මිලියන 1.1ක්. එතකොට ඔයාට ඒ වගේ audience එකක් නැහැ. ඉතින් එතකොට මෙයාට දෙයක් ටෙස්ට් කරන්න පුළුවන් අවස්ථාව සෑහෙන්න වැඩි. එයාගේ අතින් මිස්ටේක් එකක් වුණත් ඒකෙත් ගැටලුවක් නැහැ. එයාට ඒක ආපහු හරි ගස්ස ගන්න පුළුවන්. මොකද එයා ළඟ ලොකු crowd එකක් එකතු වෙලා ඉන්නවා. නමුත් පොඩි channel එකකට ඒ දේ කරන්න බෑ. ඔයාට ඉන්නේ චූටි subscribers ලා ප්‍රමාණයක්, ඔයාට ඉන්නේ පුංචි views ප්‍රමාණයක්, ඔයාගේ channel එක YouTube එකෙන් ගිහිල්ලා මිනිස්සු අතරට පෙන්වන්නේ හරිම හිමීට පොඩි ප්‍රමාණයකට. ඉතින් එතකොට ඔයාට බෑ අර වගේ අවදානම් අරගෙන එක එක විදිහ එක්ස්පෙරිමන්ට් කරන level එකට යන්න. ඉතින් ඒ නිසා ඔයා හැම වෙලාවකම කරන්න ඕන දේ තමයි මේ එක්ස්පෙරිමන්ට් වගේ දේවල් කරන එක. සහ මේ වගේ මේ එක නිශ්චය එකකින් තව නිශ්චයකට පයින් එක හෝ එකම නිශ්චය එකක් ඇතුළේ එක එක සබ් නිශ්චය වලට පයින් එක නවත්තලා ඇත්තටම ඔයාට කරන්න අවශ්‍ය කරන ඔයාට ඕන කරන audience එකේ ඉන්න එක නිශ්චය එකක් සබ් නිශ්චය එකක් තෝරගෙන ඒ සබ් නිශ්චය එක ඇතුළේ contents create කරන එක ඔයාට අවශ්‍ය කරන මට්ටමකට එනකන්. මේකෙන් අදහස් කරන්නේ හැමදාම මේක ඇතුළේ හිර වෙලා ඉන්න ඕන කියන එක නෙමෙයි. ඔකට හොඳම උදාහරණයක් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ client කෙනෙක්ගේ channel එකක්. මේ channel එක ගත්තොත් එහෙම මෙයාත් ඔය mistake එක මේ ඉන්නේ doctor කෙනෙක් මේ doctorත් ඔය mistake එක ඔය විදිහටම කරලා තිබ්බා එයාගේ channel එකේ. එතකොට එයා එක එක විදිහේ වීඩියෝස් මේකට දාලා තිබ්බා. එතකොට එහෙම දාලා එයාගේ මෙන්න මේ වීඩියෝ එක විතරයි මම මාත් එක්ක මේ වැඩ කරන්න පටන් ගන්නකොට channel එකේ views අවිලා තිබ්බේ. ඒ වෙනකොට මේ වීඩියෝ එකට views 5000 ගණක් විතර අවිලා තිබ්බා. අනිත් වීඩියෝස් වලට චුට්ට තමයි views අවිලා තිබ්බේ. එතකොට
දැන් මෙතනදී වාට පේනවා පැහැදිලිවම මේකෙදි ඩයබටිස් ගැන කතා කරලා තිනවා, මෙතනදී ඕවර්තින්කින් කතා කරලා තිනවා, මෙතනදී මොටිවේෂන් කතා කරලා තිනවා, ඊට පස්සේ මෙතනදී වෙනම රෝග ලක්ෂණයක් සහ ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් කතා කරලා තිනවා. ආයි මෙතනදී බ්ලඩ් ප්‍රෙෂර් ගැන කතා කරලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට එක එක විදිහේ මාතෘකා කතා කරලා තිනවා. හෙල්ත් නිෂ් එක ඇතුළේ මේක එක සබ් නිෂ් ගොඩක් කතා කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම වෙනකොට ඔඩියන්ස් එකට හිතා ගන්නත් බෑ මම මේ channel එකෙන් මොකද්ද ගන්න යන්නේ, මොකද්ද මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. YouTube එකට හිතා ගන්නත් බෑ මම මෙයාගේ වීඩියෝස් ඇත්තටම කාටද පෙන්වන්න ඕනේ, කොයි ඔඩියන්ස් එකද ඇත්තටම මෙයා මේ එකතු කරගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි අපි වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අපි පටන් ගත්තා මෙතනදී ඇස් සම්බන්ධයෙන් ફોකස් කරලා වීඩියෝස් කරන්න. ඉතින් අන්න එතනින් පස්සේ තමයි මේ channel එකේ අපිට පස්සේ මොනිටයිසේෂන් එක අරගත්තා. එතකොට ඔයා බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇස් සම්බන්ධයෙන් අපි කරපු සමහර වීඩියෝස් වල ලක්ෂ පන්නලා මේ වෙනකොට views ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනින් අපි නැවතුනේ නැහැ. අපි මේ ඇස් සම්බන්ධයෙන් වීඩියෝස් කරගෙන යන අතරතුරේම ඊළඟට අපි තවත් පොඩි එක්ස්පෙරිමන්ට් කීපයක් පටන් ගත්තා. එතනින් එක එක්ස්පෙරිමන්ට් එකක් තමයි මේ views 40000ක් ගහලා දින වීඩියෝ එක. ඊළඟ එක තමයි මේ 1400 ගණක් ඇවිල්ලා තියෙන එක. එතකොට මේ එක්ස්පෙරිමන්ට් එක එච්චර සාර්ථක වුණ නැහැ. මේ එක්ස්පෙරිමන්ට් එක සාර්ථක වුණා. ඊට පස්සේ නැවත වතාවක් අපි ආපහු ඇස් සම්බන්ධයෙන් තව වීඩියෝස් කීපයක් පබ්ලිෂ් කරා. ඒ පබ්ලිෂ් කරලා ඉවර වෙලා ඊළඟට ආයෙ වතාවක් අපි අපේ නිෂ් එක මාරු කරලා අපි බ්‍රෝඩර් නිෂ් එකකට ගියා. ඒකට හේතුව තමයි දැන් අපි මේ channel එකෙන් අපි මීට වඩා ලොකු audience එකක් එකතු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ channel එකේ වෙනම business කීපයක් run වෙනවා. ඉතින් ඒ සියල්ලම පදනම් කරගෙන තමයි දැන් අපි ලොකු broad audience එකකට සහ අපේ වෙනස්ම target audience එකකට අපි දැන් යන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් එතනදිත් ඔයාලට පේනවා අපි තාමත් එක එක ආකාරයේ experiments මේක ඇතුලේ කරනවා. තාමත් තියෙනවා මෙතන views 1000 ගණක් ආපු එකක් තියෙනවා, 2000 ගණක් ආපු එකක් තියෙනවා, 3000 ගණන්. එතකොට මේ ටිකට අමතරව මෙන්න මේ 76000ක් views ඇවිල්ලා තියෙන වීඩියෝ එක පවා experimental වීඩියෝ එකක්. මේක අපි experiment එකක් කරන්න publish කරපු වීඩියෝ එකක්. නමුත් ඒ වීඩියෝ එක සෑහෙන හොඳට සාර්ථක වුණා. ඉතින් ඒකෙන් 76000ක් views ආවා. එතකොට දැන් ඔයාලට පේනවා මම මෙතනදී මේ අදහස් කරන්නේ ඔයාට එකම නිෂ් එකක් ඇතුළේවත් එකම සබ් නිෂ් එකක් ඇතුළේ හිර වෙලා ඉන්න කියන එක නෙමෙයි. ඔයාට අවශ්‍ය කරන යම් ස්ථාවරයකට එනකන් ඔයා එක දෙයක් කරන්න. ඔයා දේවල් ගොඩකට යන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම විව දන්නෙත් නෑ. ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද්ද කියලා ඇල්ගොරිතම් එක දන්නෙත් නෑ. ඔයාව ගිනියන්න ඕනේ කොතනටද කියන එක. ඉතින් එහෙම වුණාම ඔයාට අඩුමතරම මොනිටයිසේෂන් එකවත් ගන්න බෑ. ඉතින් ඒ නිසා ඔයාගේ මොන හරි goals තියෙනවා නම් ඒ goals ටික achieve කරගන්නකන් චුට්ටක් හිමීට එක දෙයක් එක්ක යන්න. එතකොට ඒ අතරේ ඔයා බලන්න තව එක්ස්පෙරිමන්ට් කරලා තව මොන මොන පැතිවලටද ඔයාට යන්න පුළුවන් කියන එක. එතකොට මෙතනදී ඩබල් E කියලා concept එකක් තියෙනවා. මම ඒ concept එක ගැන detail explanation එකක් ඉස්සරහදී කරන්නම් හොඳ වීඩියෝ එකක්. ඉතින් එතනදී ඒකෙදි basically කියවෙන්නේ engine සහ experiment කියලා වෙනම method එකක් තියෙනවා. මේ අපි experiment කරන්න ඕන අනුපාතයක් තියෙනවා මේ channels ඇතුලේ. experiment අනුපාතෙත් එක්ක ඔයා හරියට කරගෙන ගියොත් එහෙම ඔයාට අඳුර ගන්න පුළුවන් ඔයා අනාගතයේදී move වෙන්න ඕනේ මොන වගේ තව sub niche වලටද කියන එක. ඉතින් ඒක ගැන මම වෙනම detail explanation එකක් කරන්නම්. මේ වීඩියෝ එක දිග වෙන නිසා මම මෙතනදී ඒක කියන්නේ නැහැ. එතකොට අපි දැන් යන් ඊළඟ කතාවට. ඒ තමයි මේ panic loop එක. මේ panic loop එක කියන්නේ ඔයා ඇත්තටම මෙතනදී වෙන දේ තමයි ඔයා හිතන්න දැන් ඔයා මේ විදිහට වීඩියෝස් අප්ලෝඩ් කරනවා. හැබැයි views එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔයා panic වෙනවා. views නෑ, අපරාධේ, මේක මොකද්ද මම මේ කරන්නේ, මේ කරන දේ තේරුමක් නෑ, මම මෙච්චර මහන්සිලා වීඩියෝස් හදනවා කිසිම තේරුමක් නෑ, හැමෝම කියනවා කන්ටෙන්ට් එකට ફોකස් කරන්න ඕනේ, මම හොඳ අන්තර්ගතයක් මේ වීඩියෝ එක ඇතුලේ දීලා තියෙනවා, ඒත් මට views නෑ. ඒතර ඔය විදිහට ඔයා ඔක හිතන්න ගන්නවා. ඊට පස්සේ ඔයා පැනික් වෙනවා. පැනික් වුණාට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයා thumbnails මාරු කරනවා. එහෙම නැත්නම් වැඩිපුර වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඒතර මේ දේ වෙන්න මොකද්ද වෙන්නේ? ඔයා අර චූටි වැරද්ද හදාගත්තේ නෑනේ. ඔයා සබ්නිෂ් එක සබ්නිෂ් එකක් ඇතුළේ ફોකස් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔයා කරන්නේ අර ඉන්න නිෂස් ඇතුළේම අර සබ්නිෂ් ඇතුළේම පැන හරි වැඩිපුර වීඩියෝස් දානවා, එක එක thumbnails මාරු කරනවා, එහෙම නැත්නම් තව මොනවා හරි දෙයක් කරනවා, නැත්නම් තව කෙනෙක් කරන දෙයක් දැකලා ඒක කොපි කරනවා. මෙන්න මේ වගේ එක එක විදිහේ දේවල් ගොඩක් කරනවා. හැබැයි ඒකෙන් මොකක්ද වෙන්නේ? ඇත්තටම ඒකෙන් වෙන්නේ තවත් මේ ඇල්ගොරිතම් එක තවත් කන්ෆියුස් වෙනවා. ඇත්තටම මේක කාටද ගෙනියන්න ඕනේ? ඔඩියන්ස් එක කන්ෆියුස් වෙනවා. මම මොකද්ද මේ channel එකෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි හිතමු අද ඔයා වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එක ඔයා කරලා තියෙන්නේ මොකක් හරි පොඩි සුළු ගානකට ගන්න පුළුවන් ටෙක් ගැජට් එකක් ගැන කියලා. ඒතර ඔයා ටෙක් ගැජට් එකේ රිවිව් එකක් ඔයා කරලා අද අප්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයා මේ එක එක විදිහේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න ගිහලා එක එක ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න ගිහිල්ලා අර ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලාත් ඔයාව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. මොකද එයාලා ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඔයා දෙන්නේ. ඔයා වෙන ඔයාට ඕන දේවල් කරන්න පටන් ගන්න හින්දා. ඉතින් එහෙම වුණාම YouTube එක ඇත්තටම ඔයාව ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව YouTube එක ඇතුලේ ඕන තරම් channels තියෙනවා. ලංකාවේ මේවා වුණත් audience එක ඉල්ලන්නේ මොකද්ද? ඒ දේ දෙන. ඒතර audience එකේ අවශ්‍යතාවය තේරුම් අරගෙන හරියට වැඩ කරන. ඉතින් එහෙම channels ඕන තරම් ලංකාවේ ඇතුලේ වුණත් හොයාගන්න පුළුවන්කම තියෙද්දි ඇයි
audience එක ඉල්ලනවටත් වඩා වෙනස් දේවල් දෙන audience එකත් ප්‍රතික්ෂේප කරන ඔයාගේ channel එක YouTube එක විසින් ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් මං හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දේ කොච්චර බරපතලද කියලා. ඉතින් දැන් එහෙමනම් අපි බලමු මොකද්ද ඇත්තටම වැඩ කරන්නේ මේක කොහොමද වෙන්නේ කියන එක. මෙතනදී ඇත්තටම අදහස සරලයි. මේකදී වැඩ කරන්න තියෙන බොහොම සරල දෙයක්. ඒ තමයි ඔයා obvious වෙන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ. මේ පැහැදිලි වෙන්න ඕනේ ඔයාගේ viewerට සහ algorithm එකට. එතකොට මේකදී වැඩ කරන්න තියෙන හරිම පුංචි activity එකක්. ඒ තමයි ඔයා හරියටම ඔයාගේ audience එක කවුද කියන එක ඔයා කොලයක් අරගෙන ලියා ගන්න. මෙන්න මේ කට්ටිය තමයි මගේ audience එක. මෙන්න මේ age group එකට තමයි මම target කරන්නේ. මෙන්න මේ දේවල් වලට තමයි එයාලා කැමති. ඔන්න ඔය විදිහට ඔයා කොලයක් අරගෙන ඔයාගේ audience එක කවුද කියන එක හරියට ලියා ගන්න. ඊට පස්සේ ඒ audience එක කැමති මොනකටද කියන එකේ ඔයා list එකක් ගන්න. ඒ list එකට අදාළව ඔයාගේ videos ටික හදාගෙන යන්න. ඉතින් අන්න එතනදී පුළුවන් තරම් උත්සාහ කරන්න එක sub niche එකක් ඇතුළට focus කරන්න. එතකොට ඔයාලට හරිම ලේසියෙන් පුළුවන් ඔයාගේ මූලික views ටික හදාගන්න. මේවා හිර වෙලා ඉන්න view jail එකෙන් එළියට යන්න. ඉතින් ඒ විදිහට view jail එකෙන් එළියට ගියාට පස්සේ ඔයාලට ගොඩක් benefits ගන්න පුළුවන්. ඔයාගේත් අර subscribers ලා ප්‍රමාණය සහ ඔයාට එන views ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වැඩි වෙනවා කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔයාලට experiment කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට සෑහෙන ලොකු දෙයක් එතකොට කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙන්න මේ ඔයා හිර වෙලා ඉන්න තැන බ්‍රේක් කරගන්න. ඒක තමයි වැදගත්ම වෙන දේ. ඉතින් දැන් මම ඔන්න වීඩියෝ එකේ අවසානයේ ආවා. මේක මම ඔයාලට කියන්නම් අර question එක මොකක්ද කියලා. මේ question එක තමයි මෙතනින් එහාට ඔයා හිතන්න ඕනේ ඔයා ඊළඟට අප්ලෝඩ් කරන්නේ මොකක්ද කියන එක නෙමෙයි. ඔයා හිතන්න ඕනේ ඔයාගේ අරවා ලියාගත්ත viewer ඉන්නවනේ. මෙන්න මේ viewer ඇත්තටම ඔයාගෙන් ඊළඟට මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? එයා ඊළඟට ක්ලික් කරන්න කැමති වෙන වීඩියෝ එක මොකක්ද කියන එක. උදාහරණයක් විදිහට ඔයා සල්ලි සම්බන්ධ වීඩියෝ එකක් කරා නම් ඊළඟ පාර ඔයා ගිහිල්ලා වෙනම මනෝවිද්‍යාව හරි මොකක් හරි වෙනස් දෙයක් සම්බන්ධයෙන් කරන්න යන්න එපා. එයා ක්ලික් කරේ මොකේද කියන එක තේරුම් අරගෙන අන්න ඒ දෙයට සමාන තව දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාට ideas නැත්තම් මේ දේවල් කරන්න ඔයාට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාගේ channel එක සම්පූර්ණයෙන් බිඳුවේ ඉඳලා ඔයාට ඕන කරන සම්පූර්ණ මට්ටමකට grow කරන්න අපිට පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා ඔයාට ඔයාගේ channel එක grow කරගෙන ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට තව මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් මගේ නම්බර් එක තියෙනවා ස්ක්‍රීන් එකේ වඩ පේනවා. ඉතින් ඒක හරහා මාව contact කරගන්න පුළුවන්. එහෙමනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට තව මේ වගේ ගොඩක් තොරතුරු මේ ස්ක්‍රීන් එකේ පේන වීඩියෝ එකෙන් බලා ගන්නත් පුළුවන්. ජය වේවා.